chocolate vlog එකට ආවා වගේ. බලන්න හැමදෙනාම දිනේ ටොපි chocolate එක. හෙලෝ සුබ දවසක් යාළුවනේ. කොහොමද ඉතින් ඔන්න ගොඩක් දවසකින් අද හැමෝගෙම හීන හැබෑ වෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ටික දවසකින් වීඩියෝ ටිකක් ගේන්නත් බැරි වුණා. අද යන්න හදන්නේ කොරියාවේ තියෙන ටොපි chocolate, තවට නූඩ්ලස් වර්ග, තව බඩු ගොඩක් තියෙන මාර්ට් එකකට යන්න හදන්නේ අද shopping කරන්න. බලමු මාත් එක්ක ගිහිල්ලා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒක නිසා ගස් මැරිලා හැමදැනම අද නම් උලම් මාර්සරයි. අර උලම් ගත්තා. පරිසරේ නම් ඉතින් වැඩක් නැහැ කතා කරලා ඉන්න. ටැක්සි එකක් ගිහම ටැක්සි ආවට පස්සේ යා. සිතරයද ඊට තනිය පෙරේද තරම් හීදන්නේ අද පොඩ්ඩ අඩු වෙනවා. අඩු වෙන ගණන් තමයි යන්නේ අද. ඔන්න අපි ඔක්කේකට ආව මෙතන එක්සිට් වෙලා යන්නේ මාර්ට් එකට. ගොඩක් දවසකින් වීඩියෝ එකක් කරන්නේ. මේ ටික එළියට එන්න ඉතියකුත් තිබ්බේ නැහැ. මොකද සීතලයි වැඩ ටිකකුත් තියෙනවා. වැඩවලට හිර වෙලා පුළුවන් හැම වෙලාවෙම වගේ වීඩියෝ එකක් අරන් එන්න ඉක්මනින්ම හැමෝටම. අද බලමු ගිහිල්ලා මේ මාර්ට් එකේ මොනවද බඩු තියෙන්නේ, කොහොමද මිල ගණන්, ඒ ගැන විස්තර ටිකක් බලමු. මෙන්න මේ මාර්ට් එකට තමයි යන්න හදන්නේ අද. ගා ලොකු මාර්ට් එකක්, මේ බඩු ලාභයි. ඔන්න මෙතනින් අපි කාට් එකකුත් අරන් යන්. යා කාට් එකක් ගත්තා. දැන් බලන්න බඩු ගන්න. ලොකු මාර්ට් එක. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න නේද? මෙන්න මේකේ තියෙන පොඩි ළමෙක් ඉන්නවනේ වාඩි කරන් ගියයි. බඩු ටික අරන් ඉවරන එක. මේකේ වාඩි කරලා බඩු ටික අරන් යන්න තියෙන්නේ. මෙන්න මේක ලොකු මාර්ට් එකක්. බලමු අපි ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා එක. ඔන්න අපි මාර්ට් එක ඇතුළට ආවා. බලමු මේකේ තියෙනවා. මේක ඇත්තම නෑ කියන්න දෙයක් නෑ. රෙදි, ටෝපි, චොකලට්, ඉලෙක්ට්‍රික් බඩු හැමදේම තියෙනවා. අද අපි නම් ආවේ මේ චොකලට්, ටෝපි ඒ වගේ ටිකක් මේ අරන් යන්න. බලමු ඒ වගේ මිල ගන්න. මෙතන මේ ගොඩක් අර පොඩ්ඩක් දෙනවට මෙතන තොග වශයෙන් වගේ තමයි දෙන්නේ. බලමු ගිහිල්ලා අපි වගේ මිල ගන්න. චොකලට් වර්ග ගොඩක් තියෙනවා මෙතන. චොකලට්, ටොපි නැති දෙයක් නෑ. හැමදේම තියෙනවා. බලමු මම ඒවා හැම එකක්ම වගේ පෙන්නන්න. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අර චොකලට් පෙබල්ස් වගේ. ඒක වෙනවා මාන් 2යි චොනම් 1.5ක් වගේ. අයින් දෙකක් ගත්තා අපි. මෙතන තියෙනවා ට්වික්ස්. ඒක වෙනවා මානමයි චොනම් 1.5ක් වගේ එකක් දෙන්නේ. ඔන්න යනවා අර මං කිව්වාගේ මෙන්න මෙතන අර ළමයා තියාගෙන යන්න පුළුවන්. ඒ වගේ යන්න. තියෙනවා තව අපි ගිහිල්ලා බලමු. මේ තියෙනවා ආල චිප්ස්. මෙතන නියම හිටම තියෙනවා. පොප්කෝර්න් වලහෙක් දාලා දින්නේ. ඒක වෙනවා චොනම් 6යි 2 980. මෙතන තියෙනවා ඔරියෝ බිස්කට්. ඔරියෝ බිස්කට් එක මානමයි චොනම් 2ක් වෙනවා. හැමතැනම තියෙන්නේ චොකලට්. මෙතන තියෙනවා කිට් කැට්. බලමු කිට් කැට් එකේ මිල කීයද? කැට් එක එනවා මානමයි චොනම් 3. අපි ගත්ත බඩු ටිකක්. බලමු තව ඉස්සරහට ගිහිල්ලා. අන්න මේ හැරි තියෙනවා ජෙලි වර්ග. කීයද ජෙලි එක? මානීචෝ. ටොපි චොකලට් ලෝක එකට ආවා වගේ. එතන තියෙන ටොපි චොකලට් අයිටම් ටික විතරයි. ටොපි චොකලට් ඒවා තමයි.
බලන්නකෝ යාලා. තියෙනවා චොකලට් වර්ග. මාරම විදිහට තියෙන චොකලට් වර්ග. තෝට පැකට් එකක් ගත්තා තියෙනවා. කෝපිකෝ. මේකනේ චොනම් 7. මෙතන තියෙනවා ස්නැකර්ස් නේ. බර කිලෝ 1.5 ග්‍රෑම් 200 ගානක් මාන් 2යි චොනම් 2ක් වෙනවා ඒක. ස්නැකර්ස්. අපේ බඩු ටික බලමු මෙතන කොච්චර විතර යයිද කියලා. අන්න ස්නැකර්ස් එකක් තියෙනවා. ඒකත් කිලෝ එකක වෙනවා මාන් 2යි චොනම් 2ක්. චොකලට් විතරයි තියෙන්නේ. අපි ආපු පැත්ත. මෙතන තියෙනවා ජෑම්. ජෑම් වර්ග. මෙතන තියෙනවා නිව්ටෙලා. නිව්ටෙලා එකක් වෙනවා. ග්‍රෑම් 751 චොනම් 5යි බෙගම් 9. තන ලාභයි බඩු ගොඩ. අපි ඉන්දිය කුද්දත්තා. හරි මේ පාන් වනිසක මේවා වැඩි ගොඩක් කල් තියාගෙන නම් බෑ හැබැයි මේවා. ඉතින් අපිට සැම්පල් දෙනවා රහද කියලා මේ කාලා බලලා 5යි නම් ගන්න තියෙන්නේ. බලමු කාලා එක. ජෙලි එක. හොඳයි නේද ටික? මේක තමයි අර පෙට්ටිය මඩ මේ කාලා බලලා රහයි නම් ගන්න තියෙන්නේ. මේ බීම වර්ග. මේ පෙප්සි කෑන් 30ම මානමයි චොනම් 4ක් වෙනවා. බ්ලූබෙරි ජූස් එක ලීටර් 1යි මිලිලිටර් 8 මානමයි චොනම් 6ක් වෙන්නේ. අන්න එතන මේ උඩ ගොඩක්ම තිබ්බේ හරි චොකලට් වර්ග. මේ පල්ලෙහා තියෙනවා තව රාමියොන් වර්ග. හරි ජනප්‍රියම රාමියොන් එක සින් රාමියොන් එක. ඒකේ කප් තියෙන්නේ. කප් 15ක එකක් වෙනවා මානමයි චොනම් 3ක්. මේක සෙව්තා ඒකත් මානමයි චොනම් 3ක්. හරි තින් මේ රාමියොන් එක. මෙන්න මේක මාරම රහයි මේ බුල්ටක් කියන රාමියොන් එක. ලංකාවේ තියෙනවා නරං කාලා බලන්න මේක මාරම රසයි මේ චීස් රාමියොන් එක. ඒකේ මේ පැක් 15 මානමයි ඒ චොනම් 5ක් වෙනවා. මේක මාරම රස රාමියොන් එක. මේකේ වර්ග 3ක් තියෙනවා මේ සැර එකයි චීස් රස එකයි එක්ස්ට්‍රා චීස් හරි ඩබල් චීස් හරි කියලා එකක්. කාලා බලන්න ඔයත් ආවොත් අනිවාර්යෙන් මාරම රසයි මේක. මේ හරිය තියෙනවා ස්පෑම්. මේක මේ අර බේකන් මානමයි චොනම් 3ක් එනවා. මේ හරිය තින්නේ මේ බේකන් අයිටම් ටික. ඉතින් මාරම ලාභය ඇත්තටම බඩු. තුනා. ඉන්න පොඩි ළමයින්ගේ සීරියල් වර්ග. යන්න හිතෙන්නේ මේ වගේ තැනකට ආවහම මාරම ලොකුයි මේ ෂොප් එක. මේ ඇවිදලා ඉවර කරන්න බෑ. බඩු ලාභයි හැබැයි. කෝපි වර්ග. ස්ටාබක්. මග් එකයි කෝපි ඔක්කොම තියෙනවා. එක වෙන්නේ මාන් 3ක් වෙනවා මේ පැක් එක. අපි ගොඩක්ම පාවිච්චි වෙන මෙන්න මේ කෝපි වර්ගේ. පැක්ස් එකේ 180 වෙනවා මාන් 5. මේ හැරි තියෙන ඔලිව්.
අලුව කරනවා චොනම් මට. මෙන්න ගර්කින් තියෙනවා ගර්කින් ටින් කරලා. මම ඒ කාලේ ලංකාවේ ඉතින් අපේ ගෙදර ගර්කින් හැදුවා. මේ අපි වගා කරා. මේක වෙනවා චොනම් 6යි බෙගම් 7. මේ හැරි තියෙන්නේ ඒවා තමයි. මේ තියෙනවා මේක අර පළඟැටි වගේ මොකක් හරි එකක්. මේකට ඒව කනවනේ. මේක වෙනවා චොනම් 9ක්. අමුතු තේ මේව එකක් තියෙනවා. කොකා කෝලාකට ජැක් ඩැනියල්ස් හැන්ඩි කරලා මම හිතන්නේ ටින් කරලාම තියෙනවා. අන්න මේක ගන්නයි. මේ පැක් එකම මේ 6ක් තියෙනවා. මානමයි චොනම් 9ක්. මාන දෙකක් වගේ තමයිනේ. මොන්න මේක. ජැක් ඩැනියල් කොකා කෝලායි සැන්ඩි කරලා තියෙනවා. මෙහා පැත්තේ තියෙනවා ලිකර් වර්ග. මම ඊට පෙන්නන්න යන්න. මෙන්න තියෙනවා බකාඩි. බකාඩි වෙනවා මාන් 2යි චොනම් 1යි බෙගම් 9යි පේන වර්ග. 이거 너무 맛있어. 이거 너무 맛있어. 종류별로 하나씩 사볼까? ෂැම්පේන් වයින් ඒවා තියෙනවා. මේවත් මම පෙන්නගෙන යන්න. වර්ග දන්නේ නැහැ මේ මිල ගන්න කොහොම වැඩි බලාගෙන යන්න ඒවා. 장난치면 안 돼. මොකද සීන් මේ හරි දිනවා. Black label. Black ruby. Black ruby කියලා එකක් තියෙන එක මාන් 5යි චොනම් 4ක්. මෙතන තියෙනවා green label. green label එක එනවා මාන් 6යි චොනම් 7යි බෙගම් 8ක්. black and white. black and white බෝතල් 12ම මාන් 10යි. මෙතන තියෙනවා බැලන්ටයින්. බැලන්ටයින් එක වෙනවා මාන් 2යි චොනම් 2යි. මෙතන ජැම්සන් එක තියෙනවා. ජැම්සන් එක මෙතන මේ සෙට් එකක් තියෙනවා. මේ සෙට් එකම වෙනවා මාන් 2යි චොනම් 7ක්. එහා පැත්තේ බියර් වර්ග තියෙනවා. මේවා නම් ඉතින් මේ මං නිකන් ඔය පෙන්නගෙන ගියේ ඉතින්. මෙතන තියෙනවා ප්‍රෙස් චෙරි. චෙරි වෙනවා ග්‍රෑම් 900. මානමයි චොනම් 1යි බෙගම් 8ක්. මෙතන තියෙනවා ස්ට්‍රෝබෙරි. අම්මෝ ඒවා නම් මාරම ලොකුයි. ස්ට්‍රෝබෙරි කිලෝ එක. කිලෝ එක එනවා මාන් 2යි චොනම් 4යි බෙගම් 8ක්. අන්නාසි තියෙනවා. අන්නාසි ගෙඩියක් වෙන්නේ චොනම් 7යි බෙගම් 9යි. මම මේ චොනම් ගණන් කිව්වටද මේ දැන් තියෙන රේට් එකත් එක්ක මම ඒවා බලලා දාන්න. ලංකාවේ අන්නාසි ගෙඩියක් කීයක් වෙනවද කියලා බලන්න කියන්න දැන්. මිදි තියෙනවා. මිදි වෙනවා කිලෝ 1යි ග්‍රෑම් 360ක්. මානම චොනම් 4ක්. මෙන්න මැංගුස් තියෙනවා. මැංගුස් කිලෝ 1යි චොනම් 8ක් වෙනවා. මාන් 2යි චොනම් 7ක්. මෙතන දෙලුනුත් වෙනවා ගෙඩි 4ක්. ගෙඩි 4 මාන් මේකයි චොනම් 9යි. එතන දොඩම් තාම යන්න හිතෙන්නේ නැහැ ඇත්තට. මේ මොන හරි අරන් තමයි යන්නේ. බ්ලූබෙරි ග්‍රෑම් 620 මානමයි චොනම් 3යි බෙගම් 9ක් වෙනවා. බ්ලූබෙරි බඩේලුම් අපිට ඉතින් මේක තමයි කන තියන්නේ. නැත්නම් අනිත් කරලේ තියෙන එක පාට්ට පැණි රහයි. ඒක ගමු. පැක් 6ම වෙන්නේ මානමයි චොනම.
චෙක් කරලා බලලා ගන්න පුළුවන්. මෙන්න මෙතනක් තියෙනවා. මෙතන ස්පෑම් තියෙනවා. ඒ කියන්නේ හැමතැනම මේ තියෙන අයිටම් වලට මේ රතන දෙනවා. මේ සොහේජස් එක. ඒ අයිටම් එකට මේ කෑම වර්ග තියෙන හැමතැනම මේ කට්ටිය එදන කුක් කරලා දෙනවා මේ ඔයිට ටේස්ට් කරලා හොඳයි නම් ගන්න තියෙන්නේ. සොසේජස් වර්ග. ජම්බෝ සොසේජස්. කියනවා මානමයි චොනම. මේ තියෙන සොසේජස් වර්ග. අන්න ඒවත් බලන්න දවසක් ගන්න මේවා තමයි මේ මිල ගණන්. මම මේ වගේම මිල එකක්ම දාන්නම් මේ ලංකාවේ සල්ලි වලින්. අන්න මේ මස් චෙක් කරලා බලන්න පුළුවන්. බලමු අපි එතනින් කාලා. 네, 안녕하세요. 청양고추국입니다. 매워요, 이찬. බලමු කාලා බලලා රහයිද කියලා. 네, 안녕하세요. 핫도그입니다. මේක රහයි. කැමති නම් ගන්න තියෙන අපිට. මෙතන තියෙන කුච්චුක මස් වර්ග. මෙතන මේ ප්‍රෙස් කෑම වර්ග දෙන්නේ. කේක જાතිය කෑම. ඔක්කො ෂොප් එකක් මේක මේ කර ගානක තියෙන ෂොප් එකක් මේක. ඉස්සෝ දැල්ලෝ කකුලුව ගූවල්ලෝ මාළු ඔක්කොම තියෙනවා මේකේ. මේ අමුවෙන් කන එක මොකක් හරි කුක් කරලා නැහැව මේ රාමු මාළු. මේ තියෙන්නේ බේකරි අයිටම් ටික. කේක් එක වෙනවා මානමයි චොනම් 7යි. දැන් ෆුඩ් කේක් එකක් තියෙනවා. කේක් එකේ ස්ට්‍රෝබෙරි කේක් එක කියනවා මානමයි මාන් 3යි චොනම් 9යි. ඔක්කොම මානන් ගන්න නිසා පැටලෙනවා පොඩ්ඩක්. පිටි කෑම මේ බේකරි අයිටම්. දැක්කම රස පාටයි තියෙනේ ඔක්කොම නේ. ඇත්තටම රසයවත් තියෙනවා මේ වගේ මේ පෙනුම විතරක් තියෙන ඒවාත් තියෙනවා. මෙන්න මේක නම් ගන්න එපා කොරියාට આવුත්. වගකීමෙන් කියන්නේ කන්න බෑ. ගල් ගෙඩිය වගේ තනිකර ගල් බනිස් වගේ. ලංකාවේ තියෙන ගල් බනිස් මේ දවස්වල තිබ්බේ. ඒ වගේ කන්න නම් බෑ ඕක. ඒක විකිණිලත් නැහැ බලන්න. දැන් තියෙනවා පාන් වර්ග. බලමු මේ පාන් ගෙඩියක මිල. මේ පාන් ගෙඩියක් එනවා චොනම් 5යි බෙගම් 9යි. ලංකාවේ කීයක් එනවද? දැන් ලංකාවට වැඩි මිල වැඩි මං හිතන්නේ මේ. ලංකාවට වැඩි නෝනේ මෙහෙ බඩු හැම එකම වගේ පොඩ්ඩක් මිල වැඩි. මම තනම කෑම හදලා ඒ කට්ටිය එතන මේ කුක් කරලා දෙනවා අපිට කන්න කාලා රහ බලන්න. කැමති නම් ගන්න පුළුවන්. නැත්නම් කාලා යන්නත් පුළුවන්. මේ හැමතැනම තියෙනවා මේ කෑම තියෙන තැන් වල. මෙන්න මෙතන තියෙනවා. බලමු මේක කාලා කොහොමද කියලා. බලමු කාලා රහයි කියලා. අර එක දවසක් ගත්තා වගේ සෝයා පේස්ට් එකක් එකේ තියෙන. මං හැටි සෝයා වලට කැමතියි. පැණිරා වැඩි ඒක. නෝදා මේ මාට්ටල මිල ලාභයි හැබැයි නර වෙන. අනිත් මේ මාට්ටල වලට වැඩි සාපේක්ෂව මේකේ ගාන අඩුයි ගොඩක්. අනික බඩු ක්වොලිටි හැම බඩුවක්ම තියෙනවා. එකම තැනින් ගන්න පුළුවන්, ලේසි, පහසුයි. බලමු තව ටිකක් මාට් එක බලලා යමු අපි. මෙතන තියෙනවා සෙල්ලම් බඩු. අම්මෝ මාන් 5ක් එනවා.
අපේ මාසේ පඩිය ගහපු බෑග් තියෙනවා මෙතන. Gucci. පේනවද ගන්න? මාන් 235යි. මේක Gucci මාන් 235යි. බෑග් එකේ මිල කොහමද? මම මෙයාලා මිල දාන්න. මාන් 329යි. මේ චූටි පර්ස් එක බලන්න Gucci ඔක්කොම 38යි. 55යි. මාන් 63යි. මේකත් මාන් 63යි. මෙතනම තියෙනවා කෝටි ගානක බෑග් මේ හරි තියෙන ඉතින් කරමු. ඔක්කොම මේ හරි Gucci තියෙන්නේ. මේ කබඩ් එක විතර මම හිතන්නේ කෝටි 2කට 3කට එහා බඩු තියෙනවා. මේ හරි තියෙනවා වොච්. ඒක නම් තමයි වොච්. බලන්න මාන් 37ක් එනවා. 38යි 37යි. මේ පැත්තේ තියෙනවා ඇඳුම් බලමු ඒ ටිකත් මම පෙන්නගෙන යන්නම් කොහොමම. මෙහි ඇඳුම් නම් මාරම ගණන් ඇත්තට මේ කලිසමක් කරනවා චොනම් මේ චොනම් නේ මාන් 3යි චොනම් 7ක්. මේක මාන් 4කට කිට්ටු. මේ ඇඳුම් ක්වොලිටි පොඩ්ඩක් ගණන්. හොඳට ඇවිත් ඇති වගේ දැන්. තියෙනවා බඩු ගත්තා අපි. මේ බඩු ගොඩක් ගත්තා. මේ පැත්තේ තියෙනවා මේ තව ඉලෙක්ට්‍රික් බඩු ටිකක් ඒවත් මම පෙන්නගෙන යන්න. මේ වල මිල ගණන බලන්න හැමෝම. මේ පැත්තේ තියෙනවා මේ ඉලෙක්ට්‍රික් බඩු. ෆ්‍රිජ් එක වෙනවා මාන් 225ක්. අර බෑග් එක ගන්න වෙලා මේ ෆ්‍රිජ් එකක් ගන්න එක ලාභයි. මේක 365ක්. දැන් තියෙනවා ටීවී. ස්මාර්ට් ටීවී. මේවා ඉතින් බලන්න යන්න හම්බුනේ. මන් 489. මාරම ලස්සන මේ නියමයි ගෙදරකට ආවේ. මේක වෙනවා මාන් 869. මාන් 869. කොකු ගෙදරකට වගේ නියමයි. මෙතේ වොෂින් මැෂින් 179යි. ඒ වගේ මිල තමයි මේ යන යන්නේ. මේක ඇත්තටම ඇවිදලා ඉවර කරන්න බෑ. අක්කර ගානක මේ විහිදලා තියෙන ෂොප් එකක් මේක. මේ බඩු ටික බලමු ගාන කීයක් විතර ඇයිද කියලා. ඔන්න එතන ගානවා බිල අපේ. දැන් අපි යන්න හදන්නේ. නොකඩම් නාට මාන් 40 දෙක 42 කියන්නේ 42යි චොනම් නැහැ කියන්නේ 43ම තමයි. ඔන්න අපි යමු. අර තියෙන ට්‍රොලි බඩු ටිකට අර කාර් එකටයි තව දෙක තුනකට අය දෙන්න. අනිත් ඔක්කොටම ගියා මාන් 43ක්. මාන් 43ක් කියන්නේ මම දාන්න රේට් එක හදලා ඒ ගානට කොහමද ලක්ෂයකට කිට්ටු වෙන්න. යමු අපි බලන්න දැන් එළියට මේ බඩු ටික දාගෙන යන් එළියට. අපිත් බඩු අරන් ඉවරයි. දැන් ගෙදර යන්න තියෙන්නේ. මම මහන්සි වෙලා එක්සෑම් ලියන්න.
පාඩම් කරන්න හොඳට පාඩම් කරලා මහන්සි වෙලා මම අර එක්සෑම් එක කොට දාගෙන යන කොරියාවට වීඩියෝ එක ඉවර කරනවා එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටින් නිරෝගී වෙන්න සුවදවසක් හැමෝටම